17 Pro Max කියලා අනවුන්ස් කරනවා. කීයක් කමන්නේ ගන්නවා. ඉන්න ගණන්නේ ලක්ෂ 5යි ගාන. ලක්ෂ 5යි ගානට ගන්න සෙට් එක දැන් අරගෙන ගාන චුට්ටක් අඩු කරනවා. අරුන් ටික අප්සෙට් එකේ ඉන්න අඩෝ 3යි ගානට අඩු වෙලානේ. අරුන් පාට ගත්තා. මුන් 4ට ගත්තා. අපි 3ට ගන්නවා. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 11ක් මුල් 98ක් දිවින ප්‍රථමයෙන් 3ක් දායාද කළ ගුරුතුමා දැන් ලංකාවටම ඔන්ලයින් චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. සාරය උරා ගැනීමේ මිල ප්‍රතිපත්තිය. වෙළඳ පොළ සාරය උරා ගැනීම. ඕක හොඳටම කරන කෙනා කවුද දන්නවද? කොල්ලෝ? කොල්ලෝ නෙමෙයි. සාරය උරා ගැනීමේ මිල ප්‍රතිපත්තිය කරන්නේ Apple සමාගම. දැන් තේරෙනවා නම් කල්පනා කරලා බලන්න. Apple අලුතින්ම ෆෝන් එක හඳුන්වලා දෙනකොට මිල කීයද? ලා හින්න ගණන්නේ ලක්ෂ 5යි ගානක්. එතකොට ලක්ෂ 5ට ගන්න කැමති අය අර තියෙනවනේ නිකන් අමාරුව තියෙන අය මොකද්ද කරන්නේ? කීයක් කමන්නේ ගන්නවා. එතකොට ලක්ෂ 5යි ගානට විකිනෙනවා. විකිනලා එයාලට පේනවා ලක්ෂ 5යි ගානට ගන්න සෙට් එක දැන් අරගෙන ඉවරයි. දැන් Apple සමාගම මොකද කරන්නේ? ගාන චුට්ටක් අඩු කරනවා. අඩු කරාම අරුන්ට බැන පාට ගත්තා බලන්න අපි ගන්නවා 4ට කියලා උන් ගන්නවා. උන් ටිකත් අරගෙන අඩු වුණාම තව චුට්ටක් අඩු කරනවා. අරුන් පාට ගත්තා. මුන් 4ට ගත්තා. අපි 3ට ගන්නවා. ඊට පස්සේ නෑ තව අඩු කරන්නේ අලුත් එකක් ලොන්ච් කරනවා. ඇයි අරුන් ටික අප්සෙට් එකේ ඉන්න අඩෝ 3යි ගානට අඩු වෙලානේ. ඊට පස්සේ 17 Pro Max කියලා අනවුන්ස් කරනවා. අරක මේ ඩන්නේ මේක ගන්න. අර ගුම් වැඩේම ඊට පස්සෙත් කරනවා. ඕකට කියන්නේ ඔය ස්ට්‍රැටජිස් දැනන් ඉන්න ඕනේ. වෙළඳ පොළ සාරය උරා ගැනීමේ මිල ප්‍රතිපත්තිය. එයාලා ඒවා හරි මාකට් ස්කිමින් කියලා කියන්නේ. මරුනේ. මරු වැඩ තියෙන්නේ. ඒක තමයි බිස්නස් වර්ල්ඩ් එකේ මාර දේවල් තියෙන්නේ.